සුබ දවසක්. අපි අද ලස්සන මුහුණක තියෙන තුන්වෙනි කාරණාව ගැන බලමු. මුහුණේ ගොඩාක් කෙනෙක් මුහුණක් දැක්කම මුලින්ම අවධානය යන නමුත් අපි එම හිතන්නේ නැති අවයව තමයි මුහුණ මැද තියෙන නාසය. ඒතර නාසයට අපේ අවධානය මුලින්ම යනවා. ඒතර නාසය කියන එක ඇත්තටම සමමිතික වෙන්න ඕන. නාසය සමමිතික වෙන්න ඕන. ඒ වගේම බොහොම ෂාප් රිෆයින් ස්ට්‍රේට් බොහොම කෙලින් තියෙන නාසයක් වෙන්න ඕන. එතකොට මේ නාසය කියන එක සාපේක්ෂව මුහුණේ අනිත් තියෙන කොටස් වලට සාපේක්ෂව සමානුපාතික වුණොත් තමයි ඒ නාසයේ ආකර්ෂණයක් ලැබෙන්නේ. එතකොට නාසය මුහුණට සාපේක්ෂව ගොඩක් ලොකු වුණොත්, එහෙම මුහුණට සාපේක්ෂව කුඩා වුණොත්, එහෙම නැත්නම් මුහුණට සාපේක්ෂව අසමමිතික නම්, සමමිතික හැඩයක් නම්, ඒ වගේ සමහරුගේ නහය කෙලවර බොහොම පළල් නම් අන්න ඒ වගේ අවස්ථාවල ඒ මුහුණට ලැබෙන්නේ ලස්සනකට වඩා ආකර්ෂණය පිටතට යාමක්, ආකර්ෂණීය අඩුවීමක් දකින්න පුළුවන්. ඒතර මොනවද තියෙන මේ නාස් වර්ග, නාසය එක එක වර්ග තියෙන මුහුණේ. දැන් ඔබ දකිනවා සමහර වෙලාවට තියෙනවා ෂාප් නැති මිස්ෂාපන් නෝස්. ඒ නහය හරියට වෙන් වෙලා පේන්නේ නැහැ. හොඳ ඩිෆයින් නැහැ ඒ නහය. ඒත් ඒ වගේ නහයක් තිබුණොතින් අර මූණේ කම්මුල්, ඇස්, තොල් වගේ ඒවට ඒවයි තියෙන සුන්දරත්වය දකින්න බැරි වෙනවා. ඒ වගේම සමහරලාට ඔබ දකින්නවා ගොඩක් මූණට සාපේක්ෂව විශාල නහයක්. ඒ නහය සමහරට පළල් වෙන්න පුළුවන් පහළි. ඒත් ඒ වගේ නහයක් තිබුණම වෙන්නේ මොකක්ද? අර ඇස් සහ තොල් සාපේක්ෂව කුඩා වෙලා පේන්න ගන්නවා. ඒතර සමහර කෙනෙක්ගේ ඔබ දැකලා ඇති ෆූක් නෝස්. එහෙම අර කෙලවර වක්‍ර වෙච්ච නාසයක්. ඒතර ඒ වගේ නාසයක් වුණාම අර මූණේ තියෙන ඊවන් ස්වභාවය, අන්ඊවන් ස්වභාවයකට පත් වෙනවා. ඒතර ආකර්ෂණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහරු කියන ෆ්ලේර්ඩ් නෝස් කියලා මේ නහය hina වෙනකොට කතා කරනකොට ගොඩාක් පළල් වෙලා ඇරෙන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒ වගේ නහයක් තියෙනකොට සමහරට යාකට ඇන්ග්‍රි ලුකින්, තරහ ගිය ස්වභාවයක් වගේ මූණේ පේන්න පුළුවන්. ඉතින් මේ වගේ නොඑක ආකාරයේ නාසයවල් තියෙනවා. ඒ නාසයවල් වල පිහිටීම සමානු අනිත් එකිනෙකට තියෙන සමානුපාත බව සහ සමමිතික බව කියන කාරණා මත ඒ නහයෙන් මූණට ලැබෙන ආකර්ෂණයේ අඩු වැඩි වීම තියෙනවා. එතකොට මොනවද තියෙන ප්‍රතිකර්ම? මේ වගේ දෙයකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම. ඉතින් ඇත්තටම හොඳම ප්‍රතිකර්මය නම් ශල්‍ය කර්ම, ඒ වගේ සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන් එක. නමුත් ඊට මෙහා කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි නාසයක් යම්කිසි මාජින්, හොඳ ෂාප් මාජින් නැත්නම් අපිට ෆිලර්ස් වගේ දේවල් වලින් ඒව නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේම සමහරලාට නාසයේ පිම්බීම වගේ දෙයක් අපිට බෝටොක්ස් ඉන්ජෙක්ෂන් එකකින් නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රෙඩ් ලිෆ්ටින් කියලා තියෙනවා. ඒ වගේ නොයෙක් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් සුළු වෙනසක් කිරීමෙන් සමහරට ඔබගේ රූපේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සුළු වෙනසකින්. නමුත් එතනින් එහාට ගියාම අපි රයිනෝප්ලාස්ටි කියනවා. ඒ කියන්නේ නහය නිවැරදි කිරීමේ ශල්‍ය කර්ම තියෙනවා. ලොකු නහයක් නම් අස්ථි කොටස් අඩු කරලා නිවැරදි කරන, කුඩා නහයක් නම් අවශ්‍ය තමයි ඉම්ප්ලාන්ට් දානවා. සෙප්ටෝප්ලාස්ටි කියලා තියෙනවා. නාසයේ මැද තියෙන සෙප්ටම් එක පැත්තකට ගිහිල්ලා නහය ඇදවීමක් වගේ තියෙනවා. ඒව නිවැරදි කරනවා. ඉතින් මේ වගේ නොයෙක් ක්‍රම තියෙනවා. තමයි අපි දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේක මගේ රූපය මේ විදිහට අවලස්සන වෙලා තියෙනවා. අපි ඒක ගැන පසුතැවීමෙන් ඉන්නවා. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. අතරම ඔබට පසුතැවීමක් තියෙනවා නම් ඒ වගේ සමහර ඔබ නොහිතන විදිහේ සුළු දෙයකින් මුළු මුහුණේම ස්වභාවය, ලස්සන, ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්. අපි ඊළඟ කාරණාවෙන් ඊළඟ දවසේ හමු වෙමු.